ඔයාගේ ජීවිතේ හැමදේම කඩාගෙන වැටුණු දවසක් ගැන පොඩ්ඩක් කල්පනා කරන්න. සමහර විට ඔයාගේ අවුරුදු ගානක ආදර සම්බන්ධය නැති වෙච්ච දවස වෙන්න පුළුවන්. ඔයා ගොඩක් මහන්සි වෙලා කරපු බිස්නස් එකක් පාඩු වෙච්ච දවස වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට ගොඩක් සමීප කෙනෙක් ඔයාව දාලා ගියපු දවස වෙන්න පුළුවන්. ඒ වෙලාවට ඔයාගේ පපුව පැලෙන්න වගේ ලොකු දුකක් එනවා. ඔයාට ඕන කෑ ගහලා අඬන්න. ඉතින් ඔයාගේ දුක බෙදා ගන්න, හිත සැහැල්ලු කරගන්න ඔයාගේ ළඟින් ඉන්න යාළුවෙක් ළඟට යනවා. ගිහින් අඬ ඔයාගේ කතාව කියනවා. ඒ වෙලාවේ ඒ යාළුවා ඔයාගේ පිටට තට්ටුවක් දාලා මෙන්න මෙහෙම කියනවා. අනේ ඕක ගණන් ගන්න එපා බං. හැමදේම වෙන්නේ හොඳටනේ. ඔය දුක අමතක කරලා පොසිටිව් විදියට හිතපන්. අඬන්න එපා. hina වෙලා හිටපන්. මේ වචන ටික ඇහුවම ඔයාට කොහොමද දැනෙන්නේ? ඔයාගේ දුක නිවෙනවද? නෑ. ඔයාට ඊට කලින් තිබුණටත් වඩා ලොකු හුදකලා බවක්, මහා පාළුවක් දැනෙන්න පටන් ගන්නව නේද? ඔයාට හිතෙනවා මගේ දුක කාටවත් තේරෙන්නේ නෑ. මම අඬන එකත් මගේම වැරද්දක් කියලා. අද සමාජයේ තියෙන භයානකම සහ මිනිස්සුන්ව නිහඬවම ඝාතනය කරන මානසික වසංගතයක් ගැනයි. මනෝවිද්‍යාවේදී මේකට කියන්නේ ටොක්සික් පොසිටිවිටි. එහෙම නැත්නම් විෂ සහිත ධනාත්මක බව කියලා. අපි හැමදාම අහලා තියෙන්නේ පොසිටිව් තින්කින්. එහෙම නැත්නම් ධනාත්මකව හිතන එක හොඳ දෙයක් කියලානේ. හැබැයි ඒ ධනාත්මක බව කොහොමද විෂක් වෙන්නේ? මේ වීඩියෝ එකේ අන්තිම තත්පර වෙද්දී ඔයා මෙච්චර කල් ඔයාගේ ඇතුලේ හිර කරගෙන හිටපු ලොකු වේදනාවකින් නිදහස් වෙනවා වගේම දුක කියන හැඟීම ඇතුලේ තියෙන පුදුමාකාර මානසික ශක්තිය ඔයාට අඳුරගන්න පුළුවන් වේවි. අපි ජීවත් වෙන්නේ සතුටු කියන දේ විකුණන සමාජයක. ඔයා Facebook, Instagram, TikTok වගේ ඕනෙම තැනකට ගිහින් බැලුවොත් එතන ඉන්න හැමෝම මාරම සතුටින් ඉන්නෝ වගේ තමයි පෙන්වන්නේ. හැමෝම ලස්සනට ඇඳගෙන, ලස්සන තැන්වලට ගිහින් hina වෙලා ෆොටෝ දානවා. good vibes only. එහෙම නැත්නම් හොඳ දේවල් විතරයි කියලා එයාලා ලොකුවට ගහගෙන ඉන්නවා. මේවා දකින්නකොට ඔයාගේ මොළයට නොදැනීම ලොකු පීඩනයක් එනවා. ඔයාට ප්‍රශ්නයක් ආවම, ඔයාට දුක හිතුනම, ඔයා හිතනවා ලෝකේ ඉන්න අනිත් හැමෝම සතුටින් ඉද්දි මම විතරක් මේ අඬන එක මහා ලොකු දුර්වලකමක් කියලා. ඒ නිසා ඔයා මොකද කරන්නේ? ඔයාගේ පපුව ඇතුලේ ගිනි කන්දක් පුපුරනවා වගේ වේදනාවක් තිබුණත් ඔයා ඒ ඔක්කොම හංගගෙන සමාජයට පේන්න මූණේ බොරු හිනාවක් ගා ගන්නවා. කවුරු හරි අහුවොත් කොහොමද කියලා ඔයා කියනවා මම හොඳින් කියලා. හැබැයි ඔයා දන්නවා ඔයා හොඳින් නෙවෙයි ඉන්නේ කියලා. මේ විදිහට බලෙන් සතුටු වෙන්න හදන එක, දුක හංගන එක හරියට ලොකු පිළිකාවක් ප්ලාස්ටර් එකකින් වහනවා වගේ වැඩක්. පිටින් බැලුවම තුවාලේ පේන්නේ නැහැ. හැබැයි ඇතුලෙන් ඔයාගේ මුළු ඇඟම විනාශ වෙගෙන යනවා. මනෝවිද්‍යාඥයින් මේ බලෙන් හැඟීම් යටපත් කරන්න ලස්සන උපමාවක් පාවිච්චි කරනවා. ඒකට කියන්නේ බීච් බෝල් ඉෆෙක්ට්. එහෙම නැත්නම් වතුර යට බෝලයක් එබීමේ න්‍යායය කියලා. ඔයා ලොකු රබර් බෝලයක් අරගෙන වතුර යටට ඔබන්න උත්සාහ කරලා තියෙවද? ඔයාට ලොකු වෙහසක් දරලා ඒ බෝලේ වතුර යට තියාගෙන ඉන්න පුළුවන්. හැබැයි ඔයාගේ අත පොඩ්ඩක් හරි ලිස්සුවොත් අර බෝලේ වතුරෙන් උඩට විසිවෙන්නේ ඔයා ඔබපු වේගයට වඩා 10 ගුණයක් ලොකු වේගයකින්. අපේ ඍණාත්මක හැඟීම් කියන්නේත් අන්න ඒ වගේ දෙයක්. ඔයාට කේන්ති ගියාම ඒ කේන්ති යටපත් කරලා hina වෙලා ඉන්නවා. ඔයාට දුක හිතුනම අඬන්නේ නැතුව ඒ දුක හිත ඇතුළටම ඔබනවා. ඔයා හිතනවා මම දැන් ඒක පාලනය කළා කියලා. හැබැයි ඔයා නොදන්නවා වුණාට ඒ හැඟීම් කොහෙවත් ගිහින් නැහැ. ඒව ඔයාගේ යටිසිත ඇතුළේ එකතු වෙනවා. ඊට පස්සේ දවසක ඔයා කිසිසේත්ම බලාපොරොත්තු නොවන වෙලාවක කිසිම සම්බන්ධයක් නැති පොඩි ප්‍රශ්නකදී අර අවුරුදු ගානක් තිස්සේ හිර කරගෙන හිටපු කේන්තිය, දුක, බය එකපාරටම මහා ගිනි කන්දක් වගේ පුපුරලා යනවා. ඔයාගේ ළඟින්ම මිනිසුන්ට ඔයා කෑ ගහනවා. සමහර විට ඔයාට ලොකු ડિප්‍රෙෂන් තත්ත්වයක්. එහෙමත් නැත්නම් කාන්සාව වෙනවා. ඒකට හේතුව වෙන මොකුත් නෙවෙයි, අඬන්න ඕන වෙලාවේ අඬන්නේ නැතුව බලෙන් hina වෙලා හිටපු එකයි. අපි තේරුම් ගන්න ඕන ලොකුම යථාර්ථය තමයි පරිණාමයෙන් අපිට මේ දුක, කේන්තිය, බය වගේ හැඟීම් ලැබිලා තියෙන්නේ අපිට වද දෙන්න නෙවෙයි කියන එක. ඒ හැම හැඟීමකටම අපේ ජීවිතය ඇතුලේ ලොකු අරමුණක් තියෙනවා. කේන්තිය කියන හැඟීමෙන් කරන්නේ වෙන කෙනෙක් ඔයාගේ සීමාවන් ආක්‍රමණය කරනකොට ඒකෙන් ඔයාව ආරක්ෂා කරන එක. බය කියන හැඟීමෙන් කරන්නේ අනතුරක් වෙන්න කලින් ඔයාව බේර ගන්න එක. එතකොට දුක කියන හැඟීමෙන් කරන්නේ මොකද්ද? දුක කියන්නේ අපිට වටිනා දෙයක් අපෙන් ඈත් වුණාම ඒ හිඩස පුරව ගන්න අපේ මොළයට අවශ්‍ය කරන විවේකය ලබා දෙන එක. ඔයාට තුවාලයක් වුණාම ඒ තුවාලය සනීප වෙන්න කාලයක් යනවා නේද? ඒ කාලය ඇතුළත ඔයාට වේදනාවක් දැනෙනවා. අන්න ඒ වගේ ඔයාගේ හිතට තුවාලයක් වුණාමත් ඒක සනීප වෙන්න වේදනාවක් දැනෙන්නම ඕන. දුක කියන්නේ අන්නේ සුව වීමේ ක්‍රියාවලියයි. ඉතින් ඔයා මේ දුකට ඉඩ දෙන්නේ නැතුව බලෙන් පොසිටිව් වෙන්න හැදුවොත් ඔයා කරන්නේ මේ මානසික තුවාලයේ සනීප වෙන එක බලෙන් නවත්තන එකයි. ස්ටොයික් දර්ශනය මේ ගැන කතා කරන පුදුමාකාර සංකල්පයක් තියෙනවා. ගොඩක් අය හිතාගෙන ඉන්නේ ස්ටොයික් දර්ශනය කියන්නේ හැංගීම් නැති රොබෝ කෙනෙක් වගේ ඉන්න එක කියලා. කිසිම දුකක් දැනෙන්නේ නැති ගලක් වගේ ඉන්න එක කියලා. ඒක සම්පූර්ණ වැරදි අදහසක්. මාකස් ඔරේලියස්, සෙනෙකා වගේ ශ්‍රේෂ්ඨ ස්ටොයික් දාර්ශනිකයෝ කවදාවත් කිව්වේ නැහැ දුක එද්දි hina වෙන්න කියලා. ඒගොල්ලෝ කිව්වි අමෝර් ෆාටි. එහෙමත් නැත්නම් ඉරණමට ආදරය කරන්න කියලා. ඒ කියන්නේ ජීවිතේට හොඳ දේවල් එද්දි ඒකට කොච්චර ආදරය කරනවද? අන්න ඒ වගේම ජීවිතේට එන දුකටත්, වේදනාවටත්, කඳුල්ලටත් ආදරය කරන්න කියන එකයි. මොකද මේ අඳුර සහ ආලෝකය කියන දෙකම එකතු වුණාම තමයි ජීවිතය කියන චිත්‍රය සම්පූර්ණ වෙන්නේ. කළු පාට නැතුව ඔයාට කවදාවත් සුදු පාටේ ලස්සන දකින්න බෑ. දුක කියන දේ නොදැනෙන මිනිස්සෙක්ට සතුට කියන්නේ මොකක්ද කියලාවත් තේරුම් ගන්න බෑ.
වික්ටර් ෆ්‍රැන්කල් කියන මනෝවිද්‍යාඥයා මේ ටොක්සික් පොසිටිවිටි එකට විරුද්ධව ලස්සන වචනයක් පාවිච්චි කරනවා. ඒකට කියන්නේ ට්‍රැජික් ඔප්ටිමිසම්. එහෙමත් නැත්නම් ඛේදවාචකයන් තුල ඇති සුබවාදී බව. ඒ කියන්නේ ප්‍රශ්නයක් ආවම අනේ කිසි ප්‍රශ්නයක් නැහැ හැමදේම හොඳින් කියලා බොරු කියන එක නෙවෙයි. ට්‍රැජික් ඔප්ටිමිසම් කියන්නේ ඔව් මේ වෙච්ච දේ හරීම ඛේදවාචකයක්. මේකෙන් මට ගොඩක් රිදුනා. මම මේ වෙලාවෙ ඉන්නේ ලොකෝ දුකකින්. හැබැයි මේ කඳුළු අස්සෙන් වුණත් මම මේක දරාගෙන ඉස්සරහට යනවා කියලා හිතන එකටයි. එතන තියෙන්නේ බලෙන් හදාගත්ත සතුටක් නෙවෙයි. එතන තියෙන්නේ වේදනාව පිළිගන්න පුදුමාකාර ආත්ම ශක්තියක්. නියම ධනාත්මක බව කියන්නේ අඬන්නේ නැතෝ ඉන්න එක නෙවෙයි. නියම ධනාත්මක බව කියන්නේ මහපාරේ ධන හිස් ගාමට වැටිලා ඇස් වලින් කඳුළු වැටෙද්දී වුණත් මට ආයේ නැගිටින්න පුරුවන් කියලා හිතන එකටයි. අපේ සමාජයේ ඉන්න මිනිස්සු අනිත් අයගේ දුක දකින්න හරීම බයයි. ඔයා අඬනකොට ඔයාගේ යාළුවා අඬන්න එපා කියලා කියන්නේ එයාට ඔයා ගැන තියෙන ආදරයටම නෙවෙයි. ඔයා අඬනවා දකිද්දි එයාට දැනෙන අපහසුතාවයේ මගහරවා ගන්න යෑහම් කියන්නේ. එයාට ඕනේ ඉක්මනින්ම ඔයාව නිහඬ කරලා දාන්න. හැබැයි අද ඉඳන් ඔයා ඒ උගලට අහු වෙන්න එපා. කවුරු හරි ඔයාගේ දුකක් කියා ගන්න ආවොත් එයාට කවදාවත් ගණන් ගන්න එපා පොසිටිව් වෙන්න කියලා කියන්න එපා. ඒ වෙනුවට ඔයාගේ උරි හිසට අත තියලා මෙහෙම කියන්න. ඔයාට කොච්චර රිදෙනවද කියලා මට තේරෙනවා. ඒක ඒ තරම් ලොකු වේදනාවක්. ඔයාට ඕන තරම් අඬන්න. මම ඔයාලගේ ඉන්නවා කියලා කියන්න. අර බොරු ධනාත්මක වචන 1000කට වඩා මේ අව්‍යක්ත වචන කිහිපෙම මේ මිනිස්යාව පුදුමාකාර විදිහට සුවපත් කරනවා. එහෙනම් අපි අපේ දුක, කේන්තිය කළමනාකරණය කරගන්නේ කොහොමද? පළවෙනි දේ තමයි ඒ හැඟීමට ඉඩ දෙන එක. අද රැට ඔයාට ලොකු පාළුවක් දුකක් දැනෙනවා නම් ඉක්මනින්ම ෆෝන් එක අරන් ඒකෙන් පැනලා දුවන්න එපා. කොට්ටෙට මූණ තියාගෙන අඬන්න ඕනේ නම් පැයක් දෙකක් යනකම් හොඳට අඬන්න. අඬන එක දුර්වලකමක් නෙවෙයි. ඇඬුවට පස්සේ ඔයාගේ මොළය එන්ඩෝර්ෆින් කියන හෝමෝනේ නිකුත් කරලා ඔයාගේ මුළු ඇඟම සැහැල්ලු කරනවා. ඒ කඳුළු වලින් කරන්නේ ඔයාගේ හිත ඇතුලේ එකතු වෙලා තියෙන විෂ ටික හොදලා දාන එක. දෙවෙනි දේ තමයි ඔයාගේ හැඟීම් වලට නමක් දෙන එක. මට මාර අවුල් වගේ කියනව වෙනුවට ඔයාගේ මොළයට හරියටම කියන්න ඔයාට දැනෙන්නේ මොකද්ද කියලා. මට අද ලොකු කේන්තියක් තියෙනවා. මට අද ලොකු තනිකමක් දැනෙනවා. මම අද ඉන්නේ බයින් කියලා ඒ හැඟීම පිළිගන්න. අඳුරු කාමරයක තියෙන භයානක සෙවණැල්ලකට ඔයා එළියක් ඇල්ලුවම ඒ සෙවණැල්ල නැති වෙලා යනවා වගේ ඔයාගේ ඍණාත්මක හැඟීම පිළිගත්ත ගමන්ම ඒකේ තියෙන බලය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. හැඟීමක් කියන්නේ වලාකුලක් වගේ දෙයක්. වලාකුලක් ආවම අපි ඒකත් එක්ක රණ්ඩු වෙන්න යන්නේ නැහනේ. ඒක පාඩුවේ යන්න අරිනවා. ඔයාගේ දුකත් ඒ වගේ. ඒක ඔයාගේ ඇඟ හරහා ගමන් කරන්න දෙන්න. එතකොට ඒක ඉබේම නැති වෙලා යාවි. මේ නිල් පාට තරු පිරුණු අහස යට අද රෑ ඔයා නිදා ගන්න කලින් ඔයාටම සමාව දෙන්න. හැමදාම හැම වෙලේම සතුටින් hina වෙලා ඉන්න ඔයා රොබෝ කෙනෙක් නෙවෙයි. ඔයා මිනිස්සෙක්. මිනිස්සෙක් වුණාම වැටෙනවා, අඬනවා, කේන්ති ගන්නවා. ඒක තමයි මනුස්සකමේ ලස්සන. සමාජයට ඕන විදිහට ප්ලාස්ටික් hinaවක් දාගෙන බුරු ජීවිතයක් ගත කරනවට වඩා කඳුළු පිරුණු ඇස් දෙකකින් හරි ඇත්ත මිනිස්සෙක් විදිහට ජීවත් වෙන එක 1000න් සම්පතක්. ඔයා හොඳින් නෙවෙයි නම් ඉන්නේ මම හොඳින් නෙවෙයි කියලා කියන්න පුරුදු වෙන්න. ඒක තමයි ලෝකේ තියෙන ලොකුම ධෛර්යය. මේ වීඩියෝ එකකින් ඔයා මෙච්චර කල් හිර කරගෙන හිටපු ලොකු බරකින් නිදහස් වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඔයාටත් කවුරු හරි දුකෙන් ඉන්න වෙලාවක පොසිටිව් වෙන්න කියලා බල කරලා තියනවද? ඒ වෙලාවට ඔයාට කොහමද දැනුනේ? ඒක පහලින් කමෙන්ට් කරන්න. ඔයාගේ කතාව මේ වීඩියෝ එක බලන කඳුළු හංගගෙන ඉන්න තව කෙනෙක්ට තමන්ගේ දුක පිට කරන්න ලොකු හයියක් වෙයි. ජීවිතේ යථාර්ථය තේරුම් ගන්න, මනස සූපත් කරගන්න මේ වගේ තවත් වීඩියෝ බලන්න මම ඔබේ සහායකයා. ඊළඟ වීඩියෝ එකකින් නැවත හමු වෙමු. එතකන් ඔයාගේ කඳුළු වලටත් ආදරය කරන්න. සුබ දවසක්.